සැලූන් එකකින් මනමාලියක් අවලස්සන ලෙස හැඩගන්වා තිබෙනවා යන සමාජ මාධ්‍ය පුරා පැතිරී ගිය පුවතට අදාළ කාන්තාව විසින් මේ වන විට ලයිව් වීඩියෝවක් සමාජ මාධ්‍යයට මුදා හැර තිබෙනවා. ඇයගේ උපුටා ගැනීම මෙන්න. පෙරේද මගේ වෙඩින් එක තිබ්බා. ඉතින් ඒ ලස්සන දවසේ මං බිසී වෙලා හිටියේ. මගේ යාළුවෙක් කතා කරලා කිව්වා මගේ මෙහෙම ෆොටෝ වීඩියෝ හදලා පෝස්ට් ෂෙයා වෙනවා කියලා. මගේ වෙඩින් එක ගැන මට ප්‍රශ්නයක් නැත්නම් ඔයාලා ප්‍රශ්නයක් කරගන්න එපා. මගේ වෙඩින් ඩ්‍රෙසින් එකේ පොඩි ප්‍රශ්න තිබුණා. ඒ වුණාට ඒ දේවල් ඔයාලා ප්‍රශ්නයක් කරගන්න එපා. මොකද මට ඒ දේවල් ප්‍රශ්නයක් නෙවෙයි. මගේ ෂෙයා වෙන ෆොටෝස් වීඩියෝස් අයින් කරලා දෙන්න පුළුවන් නම් ඒක තමයි ඔයාලා මට කරන ලොකුම උදව්ව. ගොඩක් අය ප්‍රීෂූට් එකක් ආයෙ කරමු කියලා කතා කරලා තිබුණා. මට ආයේ එහෙම අදින්න ඌමනාවක් නෑ. මොකොද ඒ දවස මගේ ලස්සන්ට තිබුණා. උපුටා ගැනීම අවසන්. කෙසේ වෙතත් මේ සිද්ධිය මුල් කරගනිමින් දිවයිනේ නම් දරා ඇති රූපලාවන්‍ය ශිල්පීන් රැසක් තමන්ගේ වැඩ පස කළා. නොමුලේ මොවුන්ට උදව් කිරීමට කැමැත්ත පළ කිරීමද අපේ රටේ හොඳ මිනිසුන් ඉන්නවා කියන්න තරම් වටිනා කාරණයක්.